එමෙන් හරි හරි බං මම බස් වලට ඉන්නේ ඉඳන් එනකන් තාම බස් එකක් ආවෙත් නැහැ හරි හරි ඉක්මනට එනවා ඉතින් බස් ඇවිල්ලා පෙන්න පයින් යන්නේ බං හරි හරි බං මොන මගුලක්ද ඉඳපන් එනකන් ඉඳපන් එනකන් මගුලක් කතා කරතුව ෆෝන් එක තියපන් මගුල මොන කරදරද යකෝ මේ ගෑනේ මොකද මගේ දිහා බලන් ඉන්නේ අම්මෝ ඔවට හුවේ නරකයි ලැජ්ජ පැට හිරිච්ච කොල්ලෙක් වගේ ඉන්න ඕන අයියේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මොකද මට ඔයා මේ දැකලා හරිදොයි කවුද ඔයා කවුද මේ කවුද මේ අම්මෝ පදිනම් මින්දෙන්න යන්නේ ඔයා මේ නෙවෙයි මට නම් දැකලා පුරුදු නෑ කවුද ඔය මට නම් හොඳට දැකලා පුරුදු ඔයාව අයියාගේ නම කියන්නකෝ මට තියෙන්නේ මහ කැත නම ඒකට කමක් නෑ මට නම කියන්නකෝ අයියාගේ කියන්නකෝ හත්වලා මගේ නම කැතයි ඉතින් කමක් නෑ අනේ කියන්නකෝ මේ ලබුදේව කැතයිනේ ලබුදේව හරි ලස්සන නමක්නේ මං ඔයාට ලබූ කියන්නද කමන්න ඔයාට ඕන එකක් කියන්නකෝ මේ ඔයාගේ නම මොකක්ද මගේ නම කාවී අම්මෝ ඇයි දුවන්නේ ඇයි ඔයා මගේ නම කිව්වම දුවන්නේ නෑ මේ ඔය කවී කියන නමට මම බයයි අනේ ඒ ඇයි බය කියන්නේ ඔය නම තියෙන කෙල්ලෝ කොල්ලංග සුද්ද කොල්ල අතරිනවා ඒකයි අම්මෝ ඒ වුණාට මම එහෙම නෑ පොඩ්ඩක් ඉන්නකෝ මේකයි වැඩි ඔයා මං අඳුරන්නෙත් නෑ මම ඔයා අඳුරන්නෙත් නෑ ඉතින් අතින් අල්ලන එක හරි නෑ නේද නෑ ඒකට කමක් නෑ ඉන්නකෝ නෑ මොකද්ද ඔයාගේ නම කිව්වේ කවි කවි මං ඔයාව දන්නෙත් නෑ ඔයා මාව දන්නෙත් නෑ ඇයි මට මෙහෙම කරන්න කියන්නකෝ මේ ඔයාට කියන්න අනේ මගේ හස්බන්ඩ්ගෙන් රුපියල් ලක්ෂක කප්පමක් ඉල්ලනවා ඒක දුන්නේ නැති වුණොත් එයාට වෙඩි තියලා මරණවලු මෙතනදීම ඔව් ඉතින් හත් දෙයියනේ ඇයි මාව අල්ලගත්තේ ඉතින් මේකනේ එයාලා මගේ හස්බන්ඩ්ව දන්නේ නෑ මෙයා ඉතින් හත් දෙයිනේ දැන් එනේ හිතයිනේ මං ඔහුගේ මිනිහයි කියලා මට වෙඩි තියලා ආවි මං මගේ ජීවිතේ පුදලා හරි මගේ හස්බන්ඩ්ගේ ජීවිතේ බේර ගන්නවා ඔයා ඔයාගේ ජීවිතේ පුදලා හරි ඔයාගේ ජීවිතේ බේර ගන්න මේ මොන බබුලද මේ අනේ ඔන්නේනවා ඩොංගල් වැඩ තිබ්බා ඊට පස්සේ පිච්චර් හෝල් එකේ ලයිට් ගියා. ඉතින් බලන් හිටිය ලයිට් ආවේ නෑ. මම නැගලා ආවා. අයියෝ තාත්තේ මේ පිච්චර් එකක් ගන්න කිව්වේ. ඔව් බං ඔව්. හැබැයි උඹ අම්මට එහෙම කියන්න එපා හොඳේ. මං හිතුවේ තාත්තට වෙච්ච වැඩක් කියනවා කියලා. නෑ බං මට නෙවෙයි. අර දෙයිය කියන නළුවට උනේ බං. මං ඔක්කොම අහගෙන හිටියේ. තමුසේ කාත් එකේ පිච්චර් බලන්න ගියේ. හොරගෑනිත් එක්ක. ඔව් ඉතින් මම ලැට් එකට ගියත් උඹ කියන්නේ මම හොරගෑනිත් එක්ක ගියයි කියලානෝ.